මට ආරාධනා කරන්නෙම තරුණයෝ මේ දඩබ්බර තරුණයෝ මේ ඒ ගෙවල් වල අම්මලා කතා කරලා කියනවා හාමුදුරුවනේ අපිට හිතා ගන්නවත් බෑලු කොල්ලට මොකද වුනේ කියලා. ඇයි මේ හිටියඩිය බනලා ඇස්ති කරනවා. තරුණයන්ට තේරෙනවා තේරුම් ගන්න ඕන මොකක්ද කියලා. මං මේ වෙනකන්වත් කිව්වද රුපියල් 100ක් වියදම් වෙන වැඩ. පින් සල්ලිත් එක්ක කරන්න බෑ. පුළුවන්ද? බෑ. මේක මිනිස්සුන්ගේ ආදරයත් එක්ක කරන්න ඕන එකක්. අපි හදන්න ඕනේ. අපේ ඉවසීම තුලින් ඇති වෙන්නේ මොකක්ද? අනේකට ගරු කරන චරිතයක් පුරුදු වෙන්න. පන්තියක් ප්‍රාන්තරයක් ભેදයක් කුලයක් නැතුව අනේක එක්ක හොඳට hina වෙන්න. හොඳට කතා